හරි කනෙක්ෂන් එක අපි ඩිසේබල් කරන්න මේක එක සැරයක් ගැපුවාම ආයෙ සන්ඩේ කියලා වැල්ලා බ්ලූටූත් කනෙක්ෂන් එක ටර්මිනේට් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි බලමු ඕෂනස් එක කනෙක්ට් කරලා මේ ඕෂනස් එකේ කනෙක්ට් කරගන්න විදිහ තමයි මේ බටන් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති RCC කියලා තියෙනවා සාමාන්‍ය ටයිම් එකෙන් 7 ළඟ. ඉතින් එතෙන්ද මේ සෙකන්ඩ් හෑන්ඩ් එක දෙපාරක් මූව් වුණාම තමයි මේකේ බ්ලූටූත් කනෙක්ටිවිටි එක හරියන්නේ. 1යි 2යි. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන කනෙක්ට් වෙනවා. හරි. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඕෂනස් එකේ බැටරි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ටෆ් සෝලාර් මූව්මන්ට් එකක් තියෙන්නේ. බැටරි charge එක ඒ වගේම ඒ කියන්නේ මේක කනෙක්ට් කරන පටන් ගත්ත දවස ඒ ඔක්කොම විස්තර මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ස්ටේටස් එක. ස්ටේටස් එක කියන්නේ වොච් එකේ ස්ටේටස් එක. දැන් ඔයගොල්ලන්ට පේනවාද මේ තියෙන ඇටොමික් ටයිම් එක. මේ ටයිම් එක තමයි මම අර කිව්වා වගේ මේ ඕෂනස් වොච් එකත් එක්ක සින්ක් වෙලා තියෙන්නේ. ඉතින් මම අර කලින් පෙන්නපු WSB1000 එක ඩිජිටල් වොච් එකක් වුණත් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇනලොග් වොච් එකක්. ඒ කියන්නේ ඕෂනස් මේ තියෙන වොච් එක T200 එක ඇනලොග් වොච් එකක්. ඉතින් ඇනලොග් වොච් එකත් මේ විදිහට ප්‍රිසයිස්ලි ටයිම් එක මේ ඇප්ලිකේෂන් එක හරහා හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට G-Shock වගේ වුණත් ඒ දේ කරගන්න පුළුවන්. මම අර කලින් වීඩියෝ කිව්වා වගේම මිලිසෙකන්ඩ් එකට මිලිසෙකන්ඩ් කියන්නේ මිලිසෙකන්ඩ් පෙන්වන්නේ නැහැ වොච් වල. නමුත් සෙකන්ඩ් එකට සෙකන්ඩ් මාජින් එකට ඒක හදාගන්න පුළුවන්. ඉතින් සෝලාර් පවර් චාර්ජින් ට්‍රාන්සිෂන් එක පෙන්වනවා. සෝලාර් පවර් කොච්චර charge වෙනවද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. සාමාන්‍ය charge වෙන්න ඕන ප්‍රමාණය සහ charge කරන ප්‍රමාණය. ඉතින් ඒක සාමාන්‍යයෙන් පොඩක් ජනලයක් හරහා වුව වැඩන තැනක තිබ්බහම සහ නෝමල් මේ එළියත් ගොඩක්ම ඇති ඒ දෙයට. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නවා මේ මම ඔයගොල්ලෝ කිව්වා මේ ඕෂනස් කියන එක සාමාන්‍ය මේ කැෂියෝ සීරීස් එකේ මේඩ් ඉන් ජපාන් එන ප්‍රීමියම් ලයින් එකක්. ඉතින් ඒ ප්‍රීමියම් කම හින්දාම මේගොල්ලෝ සර්ටිෆිකේට් එකක් රිලීස් කරනවා මේ ප්‍රීමියම් ලයින් වලට. ඔයගොල්ලන්ට පේනවා ඇති ප්‍රීමියම් ප්‍රොඩක්ෂන් ලයින් යමගාතා කියලා පේනවා ඇති. ඉතින් මේ සර්ටිෆිකේට් එක මේ සීරියල් නම්බර් එකත් එක්ක තමයි මේ සර්ටිෆිකේට් එක සම්බන්ධ. ඉතින් මේ සර්ටිෆිකේට් එක තියනවා කියන්නේ මේ වොච් එක මගේ අතේ තියෙන වොච් එක ජපාන් වල යමගතා කියන දිහාවේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේක හරියට ඔතෙන්ටිකේට් කරන සිස්ටම් එකක් වගේ. ඉතින් ඇප්ලිකේෂන් එකත් එක්ක සින්ක් කරපුවාම මේ දේ බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකේ පොඩි වටිනාකමකුත් තියෙනවා. ඒකට හේතුව තමයි ෆේක් එහෙම නැත්නම් ක්ලෝන් එකක් මේ ආකාරයෙන්ම හැදුවොත් මේ සර්ටිෆිකේට් එක ඒගොල්ලෝ රිලීස් කරන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ඔච්චල ඔතෙන්ටිසිටි එක හොයන විදිහ. ඉතින් මම හිතනවා මම ඒක ගැන වීඩියෝ එකකුත් කරන්නම්. මගේ ළඟ Rolex වගේ වොච් නැති වුණත් තියෙන වොච් වලින් මම ඒ ඔතෙන්ටිසිටි එක අපිට සාමාන්‍ය හොයන්න පුළුවන් පහසු ක්‍රම කීපයක් මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් මේකත් එක ආකාරයක් සාමාන්‍ය ඕෂනස් වොච් එකක් නම් අපිට හොයාගන්න පුළුවන් විදිහක්. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට පේනවා මැනුවල් හෑන්ඩ් ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේවා කරකලා මේ ඇඩ්ජස්ට් ඒ කියන්නේ එක හෑන්ඩ් එකක් සිලෙක්ට් කරලා ඒ හෑන්ඩ් එක මූව් කරන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් වෙන රටක වගේ ඉන්නවා නම් රේඩියෝ වේව් ඒ කියන්නේ එන වේව් සිග්නල් මේ වොච් එකට මේවා වෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ එහෙම ගොඩක් ශ්‍රී ලංකන් ටයිම් සෝන් එකක් නැති හින්දා ඒ වගේ වෙන්නේ නැති හින්දා අපිට මැනුවල් ඇඩ්ජස්ට් කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ක්‍රවුන් එකෙත් එක්ක කරන්න පුළුවන්. ඇප්ලිකේෂන් එක හරහා එක කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තියෙනවා වොච් ෆයින්ඩර් කියලා. ඒ කියන්නේ වොච් එක කොහෙද තියෙන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන්. ඊට අමතරව ටියුටෝරියල් ස්ටේටස් වොච් එකේ ස්ටේටස් එක පෙන්වන එකක් තියෙනවා. ඒ කියන්නේ වොච් එක සාමාන්‍යයෙන් මොකක් හරි ලොකු ටච් ඒ කියන්නේ හෙල්ලුනාද වගේ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නා ෂොක්ස් කියන එක. G-Shock වල ෂොක් කියන වචනේ දන්නා. සාමාන්‍ය ෂොක් එකක් වුණාම මේ මූවමන්ට් එක එහෙම හෙල්ලෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ අර සෙකන්ඩ් හෑන්ඩ් එක මූව් වෙන ප්‍රිසයිස් ගතිය නැති වෙනවා. ඒක සාමාන්‍යයෙන් නෝමල් දෙයක්. ඉතින් ඒක මේ ඕෂනස් වල එයා ටිකක් වෙලා යද්දී හදා ගන්නවා. ඉතින් ඒ වගේ බහැම මේ මෙතන මේ තියෙන ස්ටේටස් චෙක් හිස්ටරි එකේ පෙන්නනවා. ඉතින් මම හිතන්නේ
විශේෂයෙන් කියලා කියන්න තියෙන ඒ ටික තමයි. ඉතින් සාමාන්‍ය මම මේ කනෙක්ට් කරලා පෙන්නනවා ඔයගොල්ලෝ උදාහරණයක් විදියට. ඉතින් ඔයගොල්ලෝ අතේ Bluetooth connectivity එක තියෙන Casio මොකක් හරි watch එකක් තියෙනවා නම් අදම try එකක් දෙන්න. මේ application එක download කරලා කොහොමද මේ application එකේ තියෙන ප්‍රයෝජන ටික ගන්න කියලා. ඉතින් application එක නම තමයි Casio watches. try එකක් දීලා බලන්න. ඉතින් තව වීඩියෝ එකකින් අලුත් මොකක් හරි watch එකක් ගැන review එකකින් හෝ වෙනත් විස්තරයක් එක්ක අපි ආයෙත් හම්බෙමු.